අද බලමු ඔය යාළු වෙලා ඉන්න කෙනා මෙන්න මේ වගේ කෙනෙක්ද කියලා. ඔයාට නිතරම දෝෂාරෝපණය කරනවද? නිතරම ආරවුල් වලට මැදිහත් වෙන්න උත්සාහ කරනවද? ඔයාව හැමතිස්සෙම සැක කරනවද? ඒ වගේම ඔයාව පාලනය කරන්න උත්සාහ කරනවද? ඔයා ජීවත් වෙන්නේ, ඔයා ඇඳුම් පැළඳුම් අඳින්නේ, ඔයා කන්නේ බොන්නේ, ඔයා යන්නේ එන්නේ එයාට ඕන විදිහටද? එයාගෙන් අවසරය අරගෙනද? ඔයාව නිතරම පහත් කළ සලකනවද? ඔයාගේ දක්ෂතා ගැන, ඔයාගේ හැකියාවන් ගැන එයා කතා කරන්නෙම නැද්ද? ඔයාගේ දුර්වලතා ගැන, ඔයාගේ නොහැකියාවන් ගැන නිරන්තරයෙන්ම වගේ කතා කරනවද? ඒ වගේම යම්කිසි දෙයක් සිද්ධ වුණාම ඒකෙන් ලැබෙන්නේ සාර්ථක ප්‍රතිඵලයක් නම් ඒකේ වගකීම එයා හරිම කැමැත්තෙන් අරගෙන අසාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාවන් වලදී ඒකේ වගකීම ඔයාට දෙනවද? එයාගේ වැරද්ද කවදාවත් එයා වැරද්දක් විදියට බාරගන්නේ නැද්ද? ඔයාව මැනිපියුලේට් කරන්න, ඔයාට ගිල්ටි ෆීලිං එකක් දෙන්න උත්සාහ කරනවද? ඔයා වැරදිකාරී කෙනෙක් කියලා ඔප්පු කරන්න, මානසිකව ඔයා කඩාගෙන වටන්න උත්සාහ කරනවද? ඒ වගේම ඔයාට මානසිකව වෙහෙසකාරී බවක් ඔයාගේ මනසට එයත් එක්ක නිතරම ගැටෙමින් ජීවත් වෙද්දී ඔයාගේ මනසට වෙහෙසකාරී බවක් දැනෙනවා නම් ඔයා යාළු වෙලා ඉන්නේ ටොක්සික් කෙනෙක් එක්ක. පුළුවන් නම් අදම එයාගෙන් ඈත් වෙන්න. කොච්චර ආදරය කරත් කමක් නැහැ. ඔයාට එයත් එක්ක ඉදිරි ගමනක් නැහැ.